පයාලිත් වාද පිටිය සමග අවසන් අවස්ථාවල් කිහිපය කෙටි වෙලාවක් තියෙන වැඩි වෙලාවක් නැහැ. වෛද්‍ය නලින් ජයතිස්ස මහත්මයා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන්නද ඔබතුමාගේ අවසන් අවස්ථාව. ඔව් චතුර දැන් රටක නායකයෙක් විශේෂයෙන් දේශපාලන නායකයෙක් වුණාම මේ අන්දනයකින් බේරෙන්න ඕන. ගොඩක් අය අන්දන්න ලෑස්ති වෙලම ඉන්නේ. ඒකෝර දැන් මේ කුමන්ත්‍රණ ගැන කියනවනේ. ඇත්තටම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්ධානයේ අනාථ කරලා කලින් ඡන්දයක් ගෙනාවේ කවුද? දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාට මේ ඔළුවට පිස්තෝලේ තියලා කවුරුත් කිව්වේ නැහැ ඡන්ද ඉක්මනට ගේන්න කියලා. අවුරුදු දෙකකට කලින් ජනාධිපතිවරණයක් ගෙනාවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්ධානයට හිමි වෙලා තිබුණු ජනාධිපති ධූරෙක් අවුරුදු දෙකකින් කෙටි කරගත්තා. ඊළඟට 2016 අප්‍රේල් දක්වා යන්න තිබුණු පාර්ලිමේන්තුවක් කෙටි කරගත්තා. මේවත් මේ කුමන්ත්‍රණ දෙන එහෙමනම් අර විශ්වවිද්‍යාල මේගොල්ලෝ කියන්නේ මොන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කරපු පාගමනේ සිට කුමන්ත්‍රණේ. මේ කුමන්ත්‍රණයේ ප්‍රධානියා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒ වෙන්න එපා. එහෙම තර්කේ නම් මේ බයිලානේ ඒ විතරක් නෙවෙයි. දැන් මට බුද්ධික නම් කියයි ගිය පාර්ලිමේන්තුවේ මම හිතන්නේ ගිය මැයි මාසේ මත්තල ගුවන්තොටුපොළේ ආදායම රුපියල් 16000යි. රුපියල් 16000යි. හරිද? එහෙම එකක් තමයි දැන් කියන්නේ මෙහෙමයි රටක තියෙනවා රටක ස්ට්‍රක්චර් එක හදලා තමයි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හදන්නේ. දැන් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කලින් හදලා අවුරුදු 10ක් 15ක් 25ක් බලන් ඉන්නේ නැව්වේ ගුවන් යානා එයි කියලා. දැන් මේ මත්තල ගුවන්තොටුපොළ පාඩුයි. මේක දැන් මේ ගුවන්තොටුපොළයි වරාය එක ළඟ හදන එක ලෝකෙ එහෙම තියෙනවා. නමුත් මේ S50 අපිට පේනවා පාඩුවක්. මේවා තමයි මේ පරාජයට හේතු. ඒක නිසා නේ පැරද්දුවේ. මේක තේරුම් ගන්න ඕන. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? මහින්ද රාජපක්ෂ මහත්තයාගේ රටේ තියෙන ජනප්‍රියත්වයයි රැස්වලලයි පාවිච්චි කරලා ඒක තමන්ගේ පාර්ලිමේන්තුව යන එකම මාර්ගයේ බවට පත් කරගත්තට පස්සේ එතුමාවත් අන්දනව ඇර වෙන උත්තරයක් නැහැ ඉතින්. දැන් අවනේ මේ අපිට රට තමයි ලොකු කියලා රට නෙමෙයි മന്ത്രിකම ලොකු. ඒ නිසායි මේ ඔක්කොම. එතුමාවත් අන්දගෙන මේ ඔක්කොම කරන්නේ. ඒක නිසා අපි කියන්නේ රට ඉස්සරහට යන වෙලාවේ තමන්ගේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම එහෙම නැත්නම් දෙපාර්තමේන්තුවක තියෙන ප්‍රධානිකම එහෙම නැත්නම් සංස්ථාවක සභාපතිකම ඒ වෙනුවෙන් අඩ තියන්න එපා. ඒ වෙනුවෙන් රට අපුල් වෙලන්න එපා. ඒක මේ සහගහන අපරාධයක්. රටේ අපි හැමදෙනාම දැන් එකතොර මේ අලුත් පාර්ලිමේන්තුවක් නවක මන්ත්‍රීවරු 60 ගාණක් මේ අපි හැමදෙනාම උත්සාහ කළා පක්ෂ විදියට මේ තල්ලුව දෙන වෙලාවේදී මේ එක දේවල්ට රවටෙන්න එපා කියන ඉල්ලීම අපි ජනතාවෙන් කරනවා. හර්ෂන් රාජකරණ මහත්මයා මේ පෞගිය කාලෙම මේ වාමාංශික බලවේග කියලා ආපු පිරිසක් මේ එක්සත් ජාතික පක්ෂයට කරන එකම චෝදනාව තමයි මේ රට බෙදනවා මේ විජාති බලවේග ජාත්‍යන්තර කුමන්ත්‍රණ. දැන් මේ මොකද්ද මේක මට නම් ඇත්තට මේ ගැන පිළිතුරු දෙන්නත් දැන් පිළිතුරු දීලා එපා වෙලා තියෙන මේ කවදත් කියන කතාව දැන් ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ජනතාව දැන් මේ මාස 6ක් ඇතුළත දේවතාව ප්‍රතික්ෂේප කරා. දැන් කී වතාවක් ප්‍රතික්ෂේප කරන්නද? එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටේ නිදහස ගෙනාපු පක්ෂය. එක්සත් ජාතික පක්ෂය මේ ත්‍රස්තවාදයේ හින්දා විශාලතම බලපෑමකට ලක්වෙච්ච ඝාතනයට ලක්වෙච්ච අපේ පක්ෂ නායකවරු ගාමිණී දිසානායක මැතිතුමාලා ලලිත් ඇතුළත් මුදලි රණසිංහ ප්‍රේමදාස මැතිතුමාලා මේ පක්ෂ නායකයින් ඝාතනය කරපු LTT ත්‍රස්තවාදයත් එක්ක අපිව සම්බන්ධ කරගන්නේ කොහොමද? අපි කවදාක්වත් ඉඩ දෙනවද LTT ත්‍රස්තවාදය යලි ගොඩනගන්න? නෑ, කවදාක්වත් දෙන්නේ නෑ. අනිත් එක එක්සත් ජාතික පක්ෂයත් එක්ක මේ එකතු වෙලා තියෙන කවුද? මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. කී වතාවක්ද? 8 වතාවක් එතුමාව ඝාතනය කරන්න ගියා. එතුමා ඉඩ දෙයිද මේ රටේ නැවතත් LTT හිසෝසවන්? නෑ. මේක නතර කරන්න. මේ බොරු කරලා බොරු කියලා රවටලා අන්තිමට කවුද රැවටෙන්නේ? අන්තිම රැවටුනේ මෙතුමන් ළමයි. අන්තිම රැවටුනේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු කණ්ඩායම. මේ තමන්ගේ මන්ත්‍රී ධූරකම් ආරක්ෂා කරගන්න මේ මිනිස්සුන්ව රවට්ටන එක නතර කරන්න දැන්වත් අපි දැන් මේ රටක් හැටියට එකතු වෙලා තියෙනවා. මේ පක්ෂ දෙක එකතු වෙලා තියෙන වෙන මොනවටවත් නෙමෙයි මේ රට ඉදිරියට ගෙනියන්නේ. ඉතින් ඔබ සියලු දෙනාට ඔබට ලබා දෙන්න පුළුවන් දායකත්වය ඒකට ලබා දෙන්න. එහෙම නැත්නම් මෙතන එකට ඉඳලා පිහින් අනින්නවත් එකට ඉඳලා කකුලෙන්වත් ඉන්නවත් නැතුව රටක් හැටියට අපිත් එක්ක එකතු වෙන්න කියන එක තමයි මම මේ අවස්ථාවේ ජයන්ත සමරවීර මහත්මයා.
මට නම් හරි පුදුමයි මේ රටේ 60000ක් මේ රටට ආදරය කරපු අපේ પરම්පරාවේ අපිට ඉහළ પરම්පරාවේ ඒ විරෝධාර සහෝදර සහෝදරියෝ 60000ක් මැරුවා. අපිත් අහම්බෙන් ජීවත් වෙන මිනිස්සු. ඒ මැරුවේ වෙන කවුරුවත් නෙවෙයි බටලන්ද වදකාගාරේ ඉඳගෙන මේ වද දෙන එක රස විඳපු නායකයන්ට දැන් පන්දන් අල්ලන එක පානපත්තු කරන්න ගිය එක ගැන අපිට හරි කනගාටුවක් තියෙනවා. ඉතින් ඒ පානපත්තු කරලා ඒගොල්ලෝ ඒ තැනට වැඩිච්ච එක ගැන ඉතාලම කනගාටුවක් තියෙනවා. ඉතින් ඒ පානපත්තු කරන්න කියලා තව දුරටත් ඉල්ලා හිටනවා. බුද්ධික පතන මන්ත්‍රීතුමා මේ දන්නේ නැත්නම් හොයලා බලන්න ඉතිහාසය කිව්වනේ මට පාඩමක් කරලා දුන්නානේ. ওই පාඩම් අපිත් හොඳට දන්නවා. අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනා වෙන කවුරුවත් නෙවෙයි. ওই නිදහස් අධ්‍යාපනයේ ඉපදිච්ච නායකයාම තමයි. අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනල්ලා මේ රටේ අධ්‍යාපනය වනසන්න හැදුවේ මහත්තයා. රනිල් වික්‍රමසිංහ මහත්තයා. එයා එන්නේ ඒකට. ඒ විතරක් නෙවෙයි. ඊනියා අවබෝධතා ගිවිසුම පෙබරවාරි 22 ගහලා කොටින්ට හමුදාමය පිළිගැනීම දුන්නෙත් ඔය ඕගොල්ලන්ගේ නායකයා. ඒ එක්සත් ජාතික පක්ෂයම තමයි අද වෙනස් වෙලා නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට මම ගරු කරනවා. එතුමාට තිබෙන අරමුණක් මොකද්ද? එතුමාට තියෙන වැඩපිළිවෙලක් මොකද්ද? එතුමාට තියෙන ගමනක් මොකද්ද? ඒ තමයි එතුමාගේ හාම්පුතාලා ටික පිනෝන එක. එතුමාලගේ හාම්පුතාලා මේ ගොවියෝන්ගේ දරුවෝවත් කම්කරුවන්ගේ දරුවෝවත් වැඩ කරන මිනිසුන්ගේ දරුවෝත් නෙමෙයි. එතුමා 989 60000ක් මේ රටේ වලපල්ලට යවුවෙත් බටලන්ද වදකාගාර දාගෙන වද වේදනා දෙනකොට රස වින්දෙත් ඒවා මේ මහත්තුරුන්ට අමතක කරනවාට අපිට මතකයි. අපි මේ පරමාර්ථ තාම නියෝජනය කරනවා. ඒ පරමාර්ථ අපි නියෝජනය කරන හින්දා ඒත් මේ රට බෙදනවට විරුද්ධව පාරට බහැපු ජනයා. ඒ නිසා එතුමා ඉෂ්ට කරනවා ගොවියන්ගේ කම්කරුවන්ගේ බලාපොරොත්තු නෙවෙයි. එතුමාගේ හාම්පුතාලගේ බලාපොරොත්තු ඉෂ්ට කරනවා. එතුමා හැබැයි අපි කියනවා එතුමාට ඒක ඉෂ්ට කරන්න දෙන්නේ නැහැ. 2002 දෙසැම්බර් 10 බලයට ආවා. 2004 අප්‍රේල් 4 වෙනිදා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා බිම වාඩි කළා. 113ක් හදාගන්න බැරි වෙච්ච ආණ්ඩුවක් නෙවෙයි. බල සම්පන්න ආණ්ඩුවක්. 2004 අප්‍රේල් 4 එතුමා බිම වාඩි කරුවා වගේ 2015 අගෝස්තු 17 වෙනිදා බලයට ආවා. අවුරුදු දෙකක් බෑ මහත්තයෝ. මේ රටේ දෛහිකකාමී බලවේග අවුරුදු දෙකක් යන්න දෙන්නෙත් නැහැ. ඊට පෙර මේ විජාතික හවුල බිම වාඩි කරනවා. අපි ජනතාවට ආරාධනා කරනවා බලාපොරොත්තු ඇති අරගන්න එපා, ධෛර්යය හිර කරගන්න එපා, අදිෂ්ඨානය නැති කරගන්න එපා. අපි එකතු වෙමු. මේ විජාතික හවුල රට කඩන්න දෙන්නෙත් නැහැ, රට විකුණන්න දෙන්නෙත් නැහැ. බුද්ධික පතන මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවස්ථාව. ඇත්තටම මේ අතීතය ගැන කතා කරොත් මේ කිසිම පක්ෂයක අතීතයේ කන්‍යාභාවයන් නැත්නම් පාරිශුද්ධභාවයන් සුදු පිරුවට උඩ හොයන්න බෑ. දැන් මේ බටලන්ද ගැන කතා කරනවා 60000ක් මරිච් එක ගැන කතා කරනවා. හැබැයි ඔබතුමත් ඉන්න කාලේනේ විජේ කුමාරතුංග මහත්තයාත් මරිච්ච චන්ද්‍රිකා කුමාරතුංග නෝනා සිරිම බණ්ඩාරනායක මැතිනිය සෙත් පිරිත් කිව්වේ නෑනේ 71 කැරල්ලේ සබ්බීජෝ විද්දන්තෝ සබ්බලෝකෝ විරස්තතු කියලා සෙත් පිරිත් කිව්වේ නෑනේ කැරල්ල ආව පටපට ගාලා ගැහුවා. හැබැයි ඒ සිරිම බණ්ඩාරනායක මැතිනියගේ දුවත් එක්ක අන්තිමට එක්සත් ජනතා නිදහස් සන්ධානය හදලා රටේම කිරිබත් කරනකොට හෙට වෙනුවෙන් මොකද රට වෙනුවෙන් හෙට උපදින සන්ධානයද මොකද්ද කියලා නෙළුමලකුත් දාලා. ඉතින් ඒ නිසා මේ ඉතිහාසයේ කවුරුත් කාත් එක්කත් සන්ධාන ගහලා තියෙනවා. එදා ඔබතුමාලත් හිටියා ඒකේ. ඉතින් ඒ නිසා මේ කාරණේදී විතරක් රනිල් වික්‍රමසිංහ මහත්තයව ගන්නකොට අර ටික අමතක කරන එක කොහොමද? එහෙම කරන්න එපා. ඒ වගේම ওই ධවල පත්‍රිකාව සටන් විරාම ගිවිසුම් ඕවා ගැන වේදිකා පුපුරන්න කිව්වා. ඒ වයින් ඡන්ද දිනලක් තියෙනවා, චින්ත පෙරදිලක් තියෙනවා. ඕනම දේශපාලන පක්ෂයකට ඕනම දේශපාලන ව්‍යාපාරයකට තමුන්ගේ පක්ෂය තුළ හෝ ව්‍යාපාරය තුළ වැරදි වෙන්න පුළුවන්. ඒ වැරදි නිවැරදි කරගෙන ආපහු වෙන්නත් පුළුවන්. ඒ අයිතිය තියෙන්න ඕනේ. ධවල පත්‍රිකාව තුළ සාධනීය දේවල් අදටත් ක්‍රියාත්මක කරන අධ්‍යාපන විද්‍යාපීඨයේ ප්‍රතිඵලයක්. ඒ තුළ තිබුණු නරක දේවල් ධවල පත්‍රිකාව ක්‍රියාත්මක කරේ නැහැ නේද? ධවල පත්‍රිකාවට ධවල පත්‍රිකාවට විරෝධයම නිහතමානී ආණ්ඩුවක් විදිහට ඒක නිහතමානී ආණ්ඩුවක් විදිහට නෑ. හැබැයි ධවල පත්‍රිකාව තිබුණේ සාධනීය දේවල් ක්‍රියාත්මක කරා. ඒ නිසා ධවල පත්‍රිකාවේ තිබිච්ච එකක් තමයි ඔය විද්‍යාපීඨ. ඉතින් ඒ නිසා ඉතා පැහැදිලිව ඒ වගේම සටන් විරාම ගිවිසුම පිළිබඳ කාරණේ මතු වුණා. ඒකේදී ඊළඟ ඡන්දෙදි පෙරදුනා. ඉතින් පෙරදුනාට පස්සේ ආපහු ඒක නිවැරදිලා දැන් ජනතා විමුක්ති පෙරමුණේ අතීතයේ වෙච්ච වැරදි නිසා ජනතා විමුක්ති පෙරමුණ සදාකාලිකම දේශපාලනයට එන්න ඕනේ කියලා ඒක කුවකයි. ඒක වැරදි. ජනතා විමුක්ති පෙරමුණේ තනි වැරද්දක් ඉඳ නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණට දෙසරක් තුවක් වතර ගන්න සිද්ධ වුණේ. ඒකේ ආසන්න හේතු තියෙනවා, දුරස්ත හේතු තියෙනවා. ඒකේ අනිත් දේශපාලන ප්‍රවාහයන් වැරදි තියෙනවා.
ඒතර LTT එකට සමහරු බැඳෙන්න හේතු වෙච්ච කාලය කාරණා අවසන් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ස්තුතියි. කාගේවත් අතීත තීන්දුව අතීතයේ වෙච්ච වැරදි මත සදාකාලික වුන් වැරදිකරුවන් බවට පත් කරන්න ඕනේ කියලා. ඕනම දේශපාලන ව්‍යාපාරිකයෙකුට නිවැරදි වෙන අයිතිය අපි එහෙම තියෙනවා. ස්තුතියි. ඒ අපි නිසා ඉතින් පැහැදිලිව මම කියනවා වාද රට පිටිය වෙදන්නේ අවසන් කරනවා. නැහැ. එවැනි ක්‍රියාමාර්ගයක් නැහැ. මේක බොරු. බොහොම ස්තුතියි. අපි වාද පිටිය අවසන් කරනවා. අවසන් අවස්ථාවේ අපි ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. නලින් ජයතිස්ස මහත්මයා බොහොම ස්තුතියි. ඒ වගේම ඔබතුමාටත් ස්තුතිවන්ත වෙනවා සමරවීර මහත්මයා. ඒත් එක්කම හර්ෂන් රාජකරණ මහත්මයාටත් ඒ වගේම බුද්ධික බාදුර මහත්මයාටත් බෙහෙම ස්තුතිවන්ත වෙනවා. අපි තාමත් ඉක්මනට වැඩසටහන අවසන් කරනවා. එතනම් හෙට ඔබට බලන්න පුළුවන් වාද පිටිය යලිත් හවස 2ට අද දැන් 24/7 ඔස්සේ